ඔයාලා වීඩියෝ එකේදී බලන් ඉන්න. අපි කොහෙද යන්නේ කියලා. අපි ලොකු වෙනසක් එක්ක තමයි ගමන යන්නේ. ඊට කලින් කරලම නැහැ. අපි අලුත් විදියකට පළවෙනි වතාවට අද තමයි කරන්නේ. අලුත් වීඩියෝ එකක් කරන්න යන්නේ. අලුත් විදියට හිතලා. ඉතින් ඉස්සරහට බලන් ඉන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් හැමදාම වගේ ඔයාලා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා ඉතින්. ඉතින් guys මෙයාගේ සර්ප්‍රයිස් එක කියන්නේ මෙයා මට ලස්සන කවුමක් දැකලා තියෙන එක කඩේකින්. ඉතින් ඒක තමයි අද වීඩියෝ එකේ කරන වෙනස්ම සර්ප්‍රයිස් එක. ඉතින් එයා කියනවා ඒක මට ඇඳම ලස්සනටම තියෙලු. ඉතින් ඒක තියේද නැද්ද දන්නේ නැහැ. දැන් මෙයා දැකලා දවස් දෙක තුනක් විතර වෙනවා. ඇවිල්ලා ඉතින් කිව්වා දැන් ඒක මට තියෙයි නම් අරන් දෙන්න තමයි යන්නේ. බලමු ඉතින් අපි ගිහිල්ලා ඒක තියේද නැද්ද කියන දන්නේ නැහැ. ගිහිල්ලා බලමු ඉතින් ඉස්සරහට. වගේ මම දැන් ඇවිල්ලා ඉන්නේ එතෙන්ද. ඉතින් යාවේ මට ඇඳුමක් ගන්න. ඉතින් බලමු අපි දැන් ට්‍රේන් කෝල්ල තියෙන ලයනල් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු ඇතුළට ගිහිල්ලා ලස්සන හරියන ඇඳුමක් තියෙයිද කියලා. ඉතින් මට තමයි වාසි. ඉතින් බලමු ගිහිල්ලා. යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලයනල් එක ඇතුළට. ඉතින් ගවුම් ගොඩක් තියෙනවා ලස්සන ඇඳුම් ගොඩක් තියෙනවා. සායක් බලනවා. ගවුමන්නේ බලන්න දැන් සාය කල්සම බලන්නේ. ගයිස් මම ගවුම් ගන්න ආවේ ඒනට තාම මට සෙට් වෙන ගවුමක් හම්බුන්නේ නැහැ. බලමු ඉතින්. මේ මැටීරියල් එක නම් මාරයි. ඇඟට පහසුයි ඉතින්. ඔයාලත් ඉතින් අරගෙන බලන්න. මේක නම් මට සෙට් වුණා. ඉතින් මේ කියන්නේ මම හිතන්නේ යම් බලන්න මේක. දැන් යනවා දැන් බ්ලවුස් එක බලන්න. ඉතින් කලිසන් එහා පැත්තේ බ්ලවුස් මේ පැත්තේ. ඉතින් අපි එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. බ්ලවුස් එකක් තෝරලා දෙන්න කම් බ්ලවුස් තෝරලා දෙන්න. යාම එකක් ලස්සනයි නේද? ඒක ලස්සනයි මේකට ගැලපෙන්නේ. අද වෙන්නේ. මේක ගැලපෙන්නේ. හොඳට බලන්න. රිටර්න් කරන්න ගියා. ඉතින් අපි බලමු දැන් ගොඩක් වෙලා ගිහිල්ලා මොනවා කරනවද දන්නේ නැහැ. ඉතින් අර එනකන් අපි බූන්දියක් කමු. ඉතින් guys අපි පැය ගාණක් මහන්සිලා ගත්ත බ්ලවුස් එක යාට සෙට් වෙන්නේ නැහැ කියලා දැන් ආයෙ එකක් හොයනවා දැන් අපි. ඉතින් මන් දන්නේ නැහැ දැන් තව ආයෙ පැය කීයක් ඇයිද කියලා. මට නම් දැන් මල පැනලා ඉන්නේ. හෙල්ලොත් එක්ක කොහොම තමයි ඉතින් ගමනක් ආවම හැම දෙයක්ම අවුස් හැමදේම බලනවා. ඉතින් කොල්ලෝ එහෙම නැහැ. ගියා ගත්ත බැලුවා ආවා. ඉවරයි. මන්ට කෙල්ලෝ ගියාම අයියෝ. දැන් මෙතෙන්ට ඇවිල්ලා පැයක් වෙනවා. තාම ගත්තෙත් නෑ මුකුත් නෑ බල බල ඉන්නවා. යාසානේදී තෝරලා එකක් ගත්තා. ගයිස් මේ වැඩෙත් අසාර්ථකයි. ගයිස් අන්තිමේදී අපි තීරණය කරා බ්ලවුස් එකක් මම කඩේකින් බලලා මට මෙතන තියෙන බ්ලවුස් සෙට් වුණේ නැහැ. සෙට් වෙච්ච ඒවල මට හරියන සයිස් නෑ. සමහරක් ඒවා මට ඉඳන් හදලා ඉන්නේ. බලමු වෙන කඩේකට ගිහිල්ලා වෙන නෑ ඉතින්. ඉතින් guys අපි බලලා පැයක් බලුවා. පැයක් හිටියා මේ ලයනල් එක ඇතුලේ. ඉතින් ගත්තේ එකම දේ තමයි මේක. කලිසම විතරයි. බෑ ඇඳුම් දෙක තුනක් බලලා ඒකට හරියන පාට නෑ, ඒ සයිස් එක නෑ. එක විකාර ගොඩක් කිව්ව කොහොමරි පැයක් විතර හිටියා ඇතුලේ. නිකන්. හලා දකින්න නැති ඉතින් මම කම්මැලිකමට බූන්දි කකා හිටියා. දැන් මේකෙත් ඉවරයි. මේ
ඉතින් ගයිස් ඇත්තම කිව්වොත් කෙල්ලෙක් නම් පොඩක් ඇඳුමක් හොයලා බලන්න එපා. ඉතින් මට කලිසම ගත්තා. කලිසම නම් ගියපු වෙලෙම හිත ගියා. ගවුමක් ගන්න ගියේ. ඒ කලිසම තමයි හිත ගියේ. බලමු ඉතින් අපි කඩ දිනනවනේ කඩේ. ඉතින් guys අපි දැන් ඊළඟ ටාක්ස් එකට යන්න හදන්නේ. දැන් බ්ලවුස් එක ගන්න. කනේ කලිසම කැදෙන්න මට. ඇත්තම මම ඒ වෙලේ බඩ උඩ තැන් දෙන්නට ඒක සම්මාන ගන්න අඳින්නවා. ඒ 60 කොටනේ සමඩු. කාලයක් කිය හිටියා මගේ මනට ප්‍රාය කලිසමක් ගන්න ඕන මං ගා තිබ්බ ඔක්කොම කොහම හරි ඔය දන්නේ නෑ ඊට පස්සේ කී හිටියේ. ඉතින් දැන් අද තමයි කොට දවසකින් අඳුම් ගන්න ආවේ. ඉතින් මං හෙව්ව જાතියෙම සහාය කලිසමක් හම්බුණා. බලමු ඉතින් ඒකට දැන් බ්ලවුස් එකක් ගන්න ඕන. මගේ පනට ඇඳුම් ගන්න ඕන. ගොඩක් කඩ තියෙන අර ගෙදර ඇද්දලා එකවත් දෙන්නේ නැහැ. මම ගයිස් අපි බ්ලවුස් එකක් ගන්න ආවා. ගිහිල්ලා බලමු ඉතින් මට හරියන බ්ලවුස් එකක් තියෙයිද දන්නේ නැහැ. යද්දිම ලස්සන බ්ලවුස් එකක් තියෙනවා. ඒකේ තව පාට තියෙයිද දන්නේ නැහැ. ගිහින් බලමු. යාළුවනේ තව කඩේකට අපි ඇවිල්ලා ඉන්නේ. මෙතනත් කීපය කීයක් ඉන්නවද දන්නේ නැහැ. මේ කලිසමට නැත්නම් බ්ලවුස් එකක් ගන්න. ඉතින් guys අපි ගියේ මේ කඩේට බ්ලවුස් එකක් ගන්න. ඉතින් අපිට ඒ කඩේ තියෙන ලස්සන ඇඳුම් ගොඩාක් පෙන්නුවා. මේක නේද? ඉතින් අපි ගොඩාක් ලස්සන ඇඳුම් ඒ කඩේට ගිහිල්ලා බැලුවා. මෙයා කියනවා මට හරියයි බලමු ඉතින්. ඉතින් ට්‍රින්කෝ ටවුන් එකේ තමයි මේ කඩේ තියෙන්නේ. බලන්න ඉතින් මේක ලස්සනයි දන්නේ නැහැ. ඔයාලා කියන ලස්සනයි කියන්න ලස්සන මම ලස්සනයි. ලස්සනයි. මේ දෙන්නේ ඉතින් මගේ ෆයිනල් ලුක් එක. ඉස්සර අඳුම් ගන්න යනවා අම්මත් දැන් පොඩි කාලේ මතක නැද්ද? guys එහෙනම් ෆයිනලි අපි කොහොම හරි ඒ ටාක්ස් එකත් වින් කරා. කොහොමද? සරප්පු දෙක. දෙන්නටම පාස් දෙන්න බෑඩ ගන්න. guys අපි දැන් ඊළඟට ටාක්ස් එක ආවේ. සරප්පු දෙකක් ගන්න. යා මේද? guys ඉතින් මෙයාට සෙට් වෙන බාට දෙකක් තියනවලු. guys ඇත්තටම වදින ලස්සන දෙකක් තියෙනවා කියලා ඈතට දැක්කම සංගලේ ගියාම ඒක ඉතින් ඇල්ලුවේ නෑ. කමන්නේ. ටවුන් එකේ කඩ තියෙන ඇවිදින්න නේද ළමයි? එයාලා මේ පුරාම හදරට මේ පැත්තේ බාට කඩ දෙනවා. ඇවිදලා තමයි ඇඳුම් ගන්න ඕන. ඇඳුම්ද සරප්පුද ගන්න දේවල්. ඇඳුම් බලන්න නම් කඩවල දෙකකට ගියේ. හැබැයි සපත්තු බලන්න නම් දැන් තුන්වෙනි කඩේට තමයි ඇවිල්ලා ඉන්නේ එතන. ada yang berat ya macam ni. Nani pen macam mana? Ni kan? Ni gambar ni? Tapi ya. Ni අපි කොහොම හරි දැන් සරප්පු දෙකකුත් ගත්තා. මම බාට දෙකකුත් ගත්ත බීට් එකෙන්. මම ගත්ත ඇඳුමට හරියන තමයි ඇඳුම් ගත්තේ. ඉතින් අපිට පාටි එකක්